මම අද මේ වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරන්න යන්නේ CSC වල එකේ මුලින්ම ලෑන්ඩින් පේජ් මුලින්ම ගියාම එන ලෑන්ඩින් පේජ් එකේ තියෙන දේවල් සහ ඒ ටික කොහොමද මේ වැදගත් වෙන්නේ කියන එක ගැන මුලින්ම අලුත්ම යූසර් කෙනෙක් ආවොත් මෙන්න මේ වගේ ලෑන්ඩින් පේජ් එකකට තමයි එන්නේ. එතකොට ඒකේ තියෙනවා මේ වගේ සයිඩ් බාර් එකක් තියෙනවා. ඔක්කොම ස්ටොක් තියෙන එක S&P SL20 තියෙන එක. තව sections ටිකක් තියෙනවා. අලුතෙන් announcement ආපුවා නිකන් common ඒවා top gainers ලා top losers ලා ඒ ටික. ඊට පස්සේ sections තියෙනවා. මේ එක එක sectors වලට කඩලා ඒ ටික fill කරන්න පුළුවන්. ඔය ටික තියෙනවා. ඊට අමතරව තියෙනවා මෙතන turnover search කියලා එකක්. ඊට පස්සේ තව trade වෙන වෙලාවෙදි තව මේ මෙතන එන්න පුළුවන් crossing කියලා. ඒක මම පස්සේ explain කරන්නම් මොකක්ද කියලා. ඒක දැන් explain කරත් crossing කියන්නේ සරලව මේ විශේෂ දෙයක් නෙවෙයි. crossing එකක් වෙනවා කියන්නේ company දෙකක් කියන්නේ සාමාන්‍ය traders ලා investors ලා සාමාන්‍ය traders ලා නෙමෙයි company දෙකක් කතා කරලා agree වෙනවා මොකක් හරි price එකක්. ඒ දෙකල්ලෝ ඒ company මොකක් හරි company එක තියෙන එයාලගේ shares ටික අනිත් එකට විකුණන්න agree වෙනවා price එකට. එතකොට ඒක market එක පාවිච්චි කරලා එයාලා ඒක කරන්නේ. හැබැයි සාමාන්‍ය market එක නෙවෙයි. ඒක වෙනම board එකක් තියෙනවා crossing board කියලා. ඒක හරහා ඒ transaction එක facilitate කරන එක තමයි crossing එකක් කියන්නේ. ඒ වගේ එකක් වෙවි තිබ්බොත් මෙතන තව ටැබ් එකක් එනවා. ඒ වගේ වෙවි තියෙනවා. ඒක වැදගත් වෙන්නේ ඉතින් අර අපිට දැනගන්න පුළුවන් මොකක් හරි crossing එකක් වෙනවා කියන්නේ එතන අර institution එකක් stock එකකින් අයින් වෙනවා හරි ඒකට ඒ කියන්නේ කෙනෙක් අයින් වෙනවා කියන වෙන කෙනෙක් එන්ට වෙනවා කියන එක. ඒ වගේ එකක් ඒකේ සිග්නල් එකක් තියෙන්න පුළුවන් හරියට ඇනලයිස් කරන කෙනෙකුට. turnover search කියන එක මම පස්සේ explain කරන්න. ඊට පස්සේ ආය old stock view එකට ගියොත් එතන ඉඳලා මෙතන තියෙනවා මේ ඔයාට මේ star button එක ගියාම ඔයාට පුළුවන් stock එකක් මේ ඕනනම් watch list එකකට add කරගන්න. watch list එක කියන්නේ නිකන් ඔයා track කරගන්න පුළුවන් මේක පස්සේ බලන්න ඕනේ එහෙම කියලා. ඊට buy button එක තියෙනවා මේක buy කියන්නේ buy action එක record කරන්න. මොකද මේකේ portfolio manager එකක් තියෙනවා. මම ඒක පස්සේ වෙන වීඩියෝ එකකින් explain කරන්න. ඔයාට portfolio එක track කරගන්න පුළුවන්. එතකොට ඔයා CSC එකේ මොකක් හරි buy කරාම ඒකම ඇවිල්ලා මෙතන record කරගන්න පුළුවන්. ඒක තමයි මෙතන මේ තියෙන option ටික. මේ වීඩියෝ එකට ඒක අදාළ නැහැ. ඒක මම පස්සේ explain කරන්න. ඊට පස්සේ තියෙනවා ඔයාට note එකක් ගන්න පුළුවන්. මොකක් හරි stock එකක් select කරගෙන ඒකේ note එකක් දාගන්න පුළුවන්. මේ stock එකේ. ඒකට තමයි ඒක තියෙන්නේ නිකන් research එකක් කරද්දී ඔයාට මේක important. ඊට පස්සේ මෙතන තියෙනවා මේ chart එක පහුගිය දවස් 90 ඇතුලේ market cap එක market capitalization එක වෙනස් වෙච්ච ඒ stock එකේ. ඊට පස්සේ මේ RSI කියන්නේ මොකක්ද කියලා මම explain කරලා තව වීඩියෝ එකක් තියෙනවා. ඒක ගිහින් බලන්න. RSI එක තමයි මෙතන මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ කොලම් එක ගත්තොත් මේකේ තියෙන්නේ හරි සරලයි. price change එක උඩම තියෙන්නේ. උඩම නෙමෙයි දෙවෙනියට තියෙන්නේ. ඒ කියන්නේ දවසකට කොච්චර percentage price එක change වුණාද change වුණු ප්‍රමාණය මෙතන තියෙන්නේ. මේක ප්‍රතිශතයක් විදිහට. දැන් මෙතන තියෙන්නේ price එක. දැන් තියෙන price එක. දැන් මේක market capitalization. රුපියල් වලින් මේක නම් market capitalization එක රුපියල් මිලියන 86.6ක් වගේ. මේකේ බිලියන 2.9 5 නම් market capitalization. කියන ඔක්කොම shares වල value එක මේ ගන්න. ඊට පස්සේ important column එකක් තමයි මේක turnover කියන එක. TO කියන එක කෙටි කරලා දාලා තියෙන්නේ මේ turnover කියන එක. turnover එකක් කියන්නේ දවසේ transact වෙච්ච කියන්නේ ගනුදෙනු වෙච්ච shares වල වටිනාකම. කියන්නේ turnover ඒක දවසක turnover එකක් කියන්නේ ඒ දවසේ ගනුදෙනු වෙච්ච
ෂෙයාර්ස් වල මුළු වටිනාකම තමයි ටර්න්ಓවර් එක කියන්නේ. ඒ දවසේ ටර්න්ಓවර් එක කියන්නේ. එතකොට මෙතන මේ ඇවරේජ් ටර්න්ಓවර් එක කියන්නේ පහුගිය දවස් 90ෙම ඒ වගේ දවස ගානේ වෙච්ච මේ ගනුදෙනු වල ප්‍රමාණය එකතු කරලා දවස් 90ටම 90න් බෙදුවම එනෝනේ ඇවරේජ් එක සාමාන්‍ය අගය කියලා කියන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. මේකේ ඉම්පෝටන්ස් එක තමයි මේක මේ රතු පාට කරලා තියෙන්නේ. ලික්විඩිටි කියලා එකක් එනවා මේකේ. අමුතු ටිකක්. මේ ටර්ම් එක නිකන් වෙනස් වුණාට මේක නිකන් ලොකු දෙයක් නෑ. ලික්විඩිටි කියන්නේ නිකන් අර සිංහලෙන් කිව්වොතින් දිය කරන්න පුළුවන් හැකියාව වගේ එකක්. ඒ කියන්නේ මම එක් උදාහරණයකින් කියන්නම්. ඔයාට මේ නිකන් ඔයා හිතන්නකෝ මොකක් හරි කම්පැනි එකක ෂෙයාර්ස් ඔයා ගන්නවා කියලා. ගත්තන් පස්සේ හරි ඔයාට හදිසි සල්ලි ඕන වෙනවා. එතකොට ඒ ගත්ත එක කරදරයක් නැතුව ෂණිකව විකුණන්න පුළුවන් හැකියාව තමයි ලික්විඩිටි කියන්නේ මාකට් එකේ. මේ ඒ හැකියාව ෂෙයාර් එකකින් ෂෙයාර් එකට වෙනස් වෙනවා. ඒක තමයි මේක ඉම්පෝටන්ට් වෙන්නේ. හැම ෂෙයාර් එකකටම සමානව ඔයා මොකක් හරි ලොකු ෂෙයාර්ස් ගන්නක් තියෙනවා නම් ඔයාට විකුණන්න පුළුවන් තියෙන හැකියාව වෙනස් වෙනවා ෂෙයාර් එකකින් ෂෙයාර් එකට. ඔයාට නිකන් ෂෙයාර්ස් කිහිපයක් තියෙනවා නම් එහෙම නෑ. හැබැයි ඔයා ලොකු ෂෙයාර්ස් ගන්නක් තියන් ඉන්නවා නම් එතකොට ඔයාට ඕන විදිහට ඕන වෙලාවක ඕන ප්‍රමාණයක් එහෙම විකුණන්න බෑ. ප්‍රයිස් එක ලොකුවට අඩු වෙන්න පුළුවන් එහෙම විකුණන්න ගියොත්. එතකොට ඔයාට පාඩු වෙනවා. ඕකට තමයි අපි ලික්විඩිටි කියලා කියන්නේ. එහෙම ප්‍රයිස් එකට ලොකු බලපෑමක් නැතුව ලොකු ප්‍රමාණයක් විකුණන්න පුළුවන් හැකියාව තමයි ලික්විඩිටි එකක් කියන්නේ. ඒකට මේකේ රතු පාට කරලා තියෙන්නේ එහෙම අඩු වේවා. මේකේ මේ ස්ටොක් එක ගත්තොත් මේකේ ගොඩක් අඩුයි ලික්විඩිටි එක සාමාන්‍ය ලික්විඩිටි. අපිට මේක සෝට් කරන්න පුළුවන් ඇවරේජ් එකෙන්. එතකොට මේ තියෙන අඩු මේවා නිකන් රුපියල් 18000ක් වගේ තමයි මේක ට්‍රේඩ් වෙලා තියෙන්නේ දවසට. මේකේ 43000ක්. එතකොට කවුරුවත් බයි කරන්න අයත් නැහැ, සෙල් කරන්න අයත් නැහැ. මේක නිකන් ඩල් තියෙන ඒවා. පහුගිය දවස් 90ම සාමාන්‍ය අගයේ තියෙන්නේ මේ වගේ පොඩි ගාන. ඒකට ඔයාලා ලොකු ගානකින් මේක මිලියන 2-3කින් මේ ස්ටොක් එකට එන්න වුණා. ඉතින් පළවෙනි එක වට එහෙම එන්ට වෙන්න බැරි වෙයි. සෙලර්ස්ලා නැති වෙයි. ඊට පස්සේ එක්සිට් වෙන්න ආයි හදිසියකට ඒ ටික ගන්න ගියාම එහෙමත් ඔයාට බෑ. ඔයාලා ගොඩාක් අඩුවට දීලා අමාරුවෙන් තමයි විකුණ ගන්න. ඒක තමයි මේකෙන් කියන්නේ. මේක හොඳට තියෙන එක වටනකම ඔයාට සාමාන්‍ය සල්ලි දාන්නේ ලොකු කාලයක් බලන් ඉඳලා එහෙම හදිසියක් නැති මේ සල්ලි නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව ඔයාට නිකන් හදිසියකට ගන්න අවශ්‍ය වෙන සල්ලි නම් ඔයා දාන්නේ. පළවෙනි එක තමයි ගොඩක්ම හදිසියකට ගන්න අවශ්‍ය වෙන සල්ලි ස්ටොක් මාකට් එකේ දාන්න හොඳ නැහැ. ඊට පස්සේ දෙවෙනි එක තමයි නිකන් සාමාන්‍ය හදිසියකට අපිට ගන්න අවශ්‍ය වෙනව නම් සල්ලි. එහෙම දාන ඒවත් හොඳ මේ වගේ හොඳ ටර්න්ಓවර් එකක් තියෙන එකක් බලලා දාන්න. මොකද ආරම්භයක දැම්මම ඔයාට ඕන වෙලාවට ගන්න පුළුවන් ගොඩාක් පාඩු වෙනවා. ඒකට අඩුවට තමයි දෙන්න වෙන්නේ. දැන් මේකේ අනිත් පැත්ත ගත්තොත් මේ ටර්න්ಓවර්ස් වැඩියෙන් තියෙන ස්ටොක් තමයි මේ තියෙන්නේ. වැඩිපුර ට්‍රේඩ් වෙච්ච. ඊට පස්සේ මේ ඊළඟ එකෙන් තියෙන්නේ ටුඩේ ටර්න්ಓවර් කියන එක. අද කොච්චර අද කියන එක. මේකත් රුපියල් වලින් තියෙන්නේ. ටර්න්ಓවර් එක කියන එක හැම වෙලේම රුපියල්, ඒ කියන්නේ රුපියල් වැලියු. ඒ කියන්නේ වටිනාකම කියන එක. රාත් දවසේ මිලියන 62ක මේකේ මේ ගනුදෙනු වෙලා තියෙනවා ෂෙයාර්ස්. ඊට පස්සේ මේක ඉම්පෝටන්ට් වෙන්නේ මේක තියනවා මේ දැන් මෙතන සිග්නල් එකක් එනවා. මේක උඩට ගියාම මේ කියන්නේ සාමාන්‍යයෙන් මේකෙන් කියන්නේ මෙතන කියන්නේ below average කියලා. සාමාන්‍ය average ගන්නට වැඩිය අද ටිකක් අඩුවෙන් තමයි වෙලා තියෙන්නේ. ටිකක් නේ ගොඩක් අඩුවෙන් තමයි වෙලා තියෙන්නේ. ඒක ලොකු දෙයක් නෙමෙයි. කොහොම හරි අඩුවෙන් වෙලා තියෙන්නේ. මේකේ අනිත් දේ තමයි මම අර කලින් කිව්ව මෙතන මේ turnover surge කියන්නේ. turnover surge කියන්නේ සාමාන්‍ය අගයට වැඩිය ඒ කියන්නේ අසාමාන්‍ය විදියට වැඩි අගයක් අද මේ ගනුදෙනු වෙලා තියෙනවා. මේ මොකක් හරි හේතුවක් හින්දා වෙන්න පුළුවන්.
ගොඩක් වෙලාවට මොකක් හරි කම්පැනි එකක් ඉන්ස්ටිටියුෂන් එකක් එන්ට වෙනකොට සාමාන්‍ය පොඩි ගණන් වලින් එන්නේ නැහැ නේද? ඒතකොට ඒ වගේ ඒවාදී තමයි එහෙම නැත්තම් මොකක් හරි නිවුස් එකකින්ද ගොඩක් මිනිස්සු ඒක බයි කරනවා. මොකක් හරි එහෙම හේතුවක් ඇතුව වෙන දෙයක්. හේතුවකින්ද මේ සාමාන්‍යයකට වැඩිය අසාමාන්‍ය විදියට ගනුදෙනු වෙනවා එකපාරට අද දවසේ. එහෙම තමයි මේ ඔටෝමැටිකලි ඩිටෙක්ට් කරගෙන ටර්න්ಓවර් සර්ච් කියලා පෙන්නනවා. ඒක ඉම්පෝර්ටන්ට් වෙනවා මොකද ඒ වගේ ඒවා දැනගෙන ඉන්න එක. ඒ කියන්නේ මාකට් එකේ වෙන අතරෙම දැනගන්න ඕනේ මේක වටිනකම තියෙන්නේ. ඒකේ මාකට් එකේ ඔක්කොම ස්ටොක් වලට ගිහින් බල ඉන්න බෑනේ එහෙම එකක් වෙනවද නැද්ද කියලා. ඒකට මේකේ වටිනකම තියෙන්නේ මේක මාකට් ටයිම් එකේ ඕපන් කරන් ඉන්න ඕන. ඔටෝමැටිකලි එහෙම එකක් වෙනවා ටක් ගාලා මෙතෙන්ට එනවා. මෙන්න මේ ටික සර්ච් ටර්න්ಓවර් එක සර්ච් දෙනවා මොකද්ද වෙන්නේ කියලා ගිහින් බලන්න කියන අයිඩියා එක මෙතනින් ගන්න පුළුවන්. ඒක තමයි ඒකේ වටිනකම තියෙන්නේ. ඊට පස්සේ හරි ටර්න්ಓවර් කොලම් එක ඊට පස්සේ මෙතන දෙනවා ප්ලොටින් ප්‍රොක්සි කියලා එක. මේකට කියන්නේ ප්ලොට් ප්‍රොක්සි කියලා. මේක මේ ඕනම කම්පැනි එකක් ගත්තොත් මේ කම්පැනියක් එයාලගේ ටොප් ෂෙයා හෝල්ඩර්ස්ලා 20 පබ්ලිෂ් කරන හැම ක්වාටර්ලි රිපෝට් එකේම. එතකොට සාමාන්‍ය ටොප් ෂෙයා හෝල්ඩර්ස්ලා 20 සාමාන්‍යයෙන් ගත්තම 20 නෙමෙයි ටොප් ෂෙයා හෝල්ඩර්ස්ලා සාමාන්‍යයෙන් ගත්තම එයාලගේ තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය හැමදාම නිකන් දවස ගානේ එහෙම අඩු වැඩි කරගන්නේ. එතකොට අපිට හිතන්න පුළුවන් අපිට උපකල්පනය කරන්න පුළුවන් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා. එතකොට එතනින් ඉතිරි වෙලා තියෙන ටික තියෙනවනේ දැන් අතන උඩරිම උඩ ෂෙයා හෝල්ඩර්ස්ලා 20 හැරුණම් පස්සේ තියෙන ෂෙයාර්ස් ටික තියෙනවනේ. ඒකට අපි කියනවා ප්ලොට් එකක් කියලා. ප්ලොට් කියන්නේ ඒ ටික තමයි මාකට් එකේ හැම වෙලෙම හිට මෙහෙට ගිහින් ට්‍රේඩ් වෙවි තියෙන්නේ. මේ අර ටික හරම පැත්තකට වෙලා තියෙන හෙල්ලෙන්නේ නැතුව ලොකුවට. මේ අන්න ඒක තමයි ප්ලොට් එක කියන්නේ. මේක වටින්නේ දැන් මේ ප්ලොට් එක අඩුයි කියන්නේ කියන්නේ හිතන්න දැන් මම මේක සෝට් කරන්නම්කො ප්ලොට් එක අඩුයි. දැන් මේකේ ප්ලොට් එක අඩුයි කියන්නේ ප්‍රී ප්ලොට් එක. දැන් මේක කියලා. මේකේ ටොප් මුල ෂෙයා හෝල්ඩර්ස්ලා අතරේ තමයි මේ කම්පැනි එකේ ලොකු ප්‍රමාණයක් තියෙන 100ට මෙතන ගත්ත 100ට ලොකු ගාණ 99.0 ගාණක් විතර මේ මුල් ෂෙයා හෝල්ඩර් 99.0 ගාණක්ම මුල් ෂෙයා හෝල්ඩර්ස්ලා අතරේ තමයි තියෙන්නේ. එතකොට මේක නිකන් පොඩි මේ මිලියන එක දෙක මේ ගනුදෙනුවක් වුණත් ප්‍රයිස් එක ලොකුවට හිට මෙහෙට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ ටර්න්ಓවර් වෙලොසිටි කියලා. ටර්න්ಓවර් වෙලොසිටි කියන්නේ ඔයා නිකන් මිලියනයක් ඒකට දානවා නම් ඒකට අදාළව ප්‍රයිස් එක කොච්චර හිමෙහි වෙන්න පුළුවන්ද කියලා ප්‍රමාණ අවශ්‍යයි. එතකොට සාමාන්‍යයෙන් මේක ලෝඩ් ප්‍රොක්සි එක කියන එක අඩුයි කියන්නේ ස්ටොක් එක ස්ටේබල් නැහැ. වොලටයිල් කියලා කියනවා. වොලටයිල් කියන්නේ මාර වේගෙන් මේ කියන්නේ ප්‍රයිස් එක ස්ටොක් නිකන් මිලියනයක් විතර එකපාරට ප්‍රයිස් එක දැම්මොත් වේගෙන් ඒ කියන්නේ බයි ඕඩර් එකක් ආවොත් ලොකු මිලියනයක විතර එකපාරට ඒක ප්‍රයිස් එක ගොඩාක් අප් වෙන්න. කවුරු හරි මිලියනයක විතර ෂෙයාර්ස් එකපාරට ඩම්ප් කරලා ෂෙයා සෙල් කරලා දැම්මොත් ලොකු ප්‍රමාණයක් ප්‍රයිස් එක අඩු වෙන්නත් පුළුවන්. මොකද මෙතන ෆ්ලෝට් එක අඩු වෙනවා. අර ඒක තමයි මේක වටින මේ සිග්නල් එක. එතකොට අනිත් එක තමයි මේ වගේවා මැනිපුලේට් වෙන්නත් පුළුවන්. මොකද ප්‍රයිස් එක වේගෙන් පොඩි ගාණක් දාලා වෙනස් කරන්න පුළුවන් කියන්නේ කාට හරි මොකක් හරි නිවුස් එකක් හදලා මොකක් හරි කරලා ඊට පස්සේ බොරුවට පොඩ්ඩක් පොඩි ගාණක් දාලා ප්‍රයිස් එක අප් කරන්න පුළුවන් ලොකු ප්‍රමාණයක්. එතකොට සාමාන්‍ය ඉන්වෙස්ටර්ස්ලා ඒකට අහු වෙනවා මේකේ යනවා නේද එහෙම කියලා ගිහිල්ලා ඒකට අහු වෙලා මේ ලොස් වෙන්න පුළුවන්. ඒක නිසා කියාපුල් වෙන්න ඕනේ. මෙහෙම ෆ්ලෝට් ප්‍රොක්සි ඒ කියන්නේ ෆ්ලෝට් ප්‍රොක්සි එක අඩු වේවකේ ඉන්වෙස්ට් කරනකොට ඒක දැනගෙන කරන්න ඕනේ කියන්නේ. නරකයි කියන එක නෙවෙයි. ඒක හරියට දැනගෙන කරන්න ඕනේ. නොදැන කරොත් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන් මේ වගේ. දැන් මේකේ අනිත් පැත්ත මේ ෆ්ලෝට් ප්‍රොක්සි එක ගොඩාක් වැඩි ඒවා තියෙනවා. ඒවා ස්ටේබල්. ඒ වගේ එකක් තමයි ඔයාලට තේරෙන්න පුළුවන්. මේ වගේ ඒවා එහෙම ලොකු ගණන් වලින්
මේ ඉන්වෙස්ට්මන්ට් ආවත් කට්ටිය ලොකු ගණන් වලින් මේක බයි කරත් ෂෙයාර් වල ප්‍රයිස් එක එහෙම ලොකුවට හෙට මෙහෙට වෙන්නේ නැහැ. ඒවා නිකන් එක තැන තියෙන. මේවා නිකන් හොල්ලන්න අමාරුයි පොඩි ප්‍රයිස් ප්‍රමාණ වලින්. මේ මාකට් එකේ ඉන්න ජයන්ට්ලා වගේ අය මේ ලොකු ප්ලොට් එකක් තියාගෙන ඉන්න. මෙයා මේ ස්ටේබල් ස්ටොක්. ඊට පස්සේ ඊළඟට තියෙන කොලම් එක තමයි PE කියන්නේ. PE කියන්නේ P එකයි මේකේ තියෙන්නේ මේ earnings කම්පැනි එක earnings related මේ කොලම් එකක් තමයි මේ තියෙන්නේ. earnings earnings EPS එකේ පළවෙනි එක තමයි EPS කියන්නේ. earning per share කියන එක. ඒ කියන්නේ ඔයා ගන්න එක share එකකට කම්පැනිය කොච්චර earn කරනවද කියලා මේ අවුරුද්දක් ඇතුළත. මේක මේ TTM EPS කියන එක කියනවා. TTM EPS කියන්නේ trailing 12 months කියන එක. ඒ කියන්නේ පහුගිය මාස 12 ඇතුලේ ෂෙයාර් එකකට කම්පැනි කොච්චර සල්ලි හොයලා තියෙනවද? ඒ කියන්නේ earn කරලා තියෙනවද? profit එක. ඒ කියන්නේ revenue එක නෙමෙයි. ඒ කියන්නේ සම්පූර්ණ කම්පැනිට ආපු සල්ලි නෙමෙයි. අවසානයේදී ඔක්කොම වියදම් ටික අඩු කරලා ටැක්ස් ටික ගෙවලා ඔක්කොම ඉවරුනම් පස්සේ කම්පැනි කොච්චර ලාභයක් ලබලා තියෙනවද මේ එක ෂෙයාර් එකකට කියලා. මේක වටින්නේ දැන් ඔයා මෙතන 34ක් දීලානේ මේ ෂෙයාර් එක ගන්න. දැන් මේක ගත්තොත් එතකොට ඒ 34ට එයාලා අවුරුද්දකට ලාභ හොයනවා රුපියල් 1.12ක්. 1.10ක් වගේ ලාභ හොයනවා මේ රුපියල් 34 ෂෙයාර් එකේ. ඕක තමයි මේකෙන් කියන්නේ. පහුගිය මාස 12 ඇතුළත මෙන්න මේ ගාන තමයි මෙයාලා හොයලා තියෙන්නේ මේ රුපියල් 34 ෂෙයාර් එකට. මේක කියන්නේ earning per share කියන එක මේ එතද මේක නිකන් අපි මෙහෙම බලද්දිම අපිට හිතෙනවනේ මේක සංසන්දනය කරන්න ඕනේ කියලා. කියන්නේ දැන් අපි මේ රුපියලක් හම්බ කර ඒ කියන්නේ රුපියලක් earn කරන මේ ලාභයේ තියෙන රුපියලක් ලාභයේ තියෙන කම්පැනි එකකට ලොකු ගාණක් ගෙවල වැඩක් නැහැ ෂෙයාර් එකකට. ඒකට නිකන් අපිට ඒ වෙලෙම හිතනවනේ මේක අතරේ මේ නිකන් අනුපාතයක් වගේ හිතන්න ඕන කියලා. එහෙම ඒක හිතලා තමයි මෙන්න මේක හදලා තියෙන්නේ. price to PE කියන එක price to earning කියන එක. එන්න මේ price එක තියෙනවනේ. price එක මේකෙන් 12 months ඒ කියන්නේ පහුගිය මාස 12 මේ earnings වලින් මේ ලාභයෙන් බෙදුවම් පස් එනවනේ ගාන. ඒක තමයි මේ PE කියන්නේ. ඒතකොට දැන් price එක ගොඩාක් වැඩි වුණොත් price එකනේ උඩින් තියෙන්නේ. price එක ගොඩාක් වැඩි වුණොත් මේ PE එක වැඩි වෙනවා. හැබැයි earnings ගොඩාක් වැඩි වුණොත් මේ PE එක අඩු වෙනවා. ඒකට අපි හැම වෙලේම ස්ටොක් එකක් buy කරද්දි බලන්න ඕනේ මේ PE එක අඩු වේවා. මේ ඒ කියන්නේ PE එක ගොඩාක් අඩු වෙනා ඒක ලාභයි කියන එකකින් කියන්නේ. PE එක ගොඩාක් වැඩි නම් PE ratio එක මේ එන්න ඒ කියන්නේ ඒක ලබන ලාභයට වැඩිය ඕනවට වැඩිය වැඩි ගාණක් තමයි අපි ගෙවන්නේ ඒකට කියන්නේ. මේක ගොඩාක් අඩුයි කියන්නේ නිකන් ඒක ලොකු ලාභ ලබන එකට සාපේක්ෂව අපිට ගෙවන්න ඕන ගාණ ගොඩක් අඩුයි කියන්නේ. ඕක තමයි ඔය PE කියන්නේ. TTM EPS කියන්නේ නිකන් ගාණ හොයන ගාණ. මේක PE කියන්නේ අපි හොයන ගාණට සාපේක්ෂව කොච්චර අපි ගෙවනවද කියන එක. මේ ඒ කියන්නේ සරලව ගත්තොත් මේකෙන් කියන්නේ නිකන් මෙතන එක රුපියලක් හොයන්න කොච්චර අපි සල්ලි ගෙවනවද කියන එක කම්පැනි. මේක නම් මේ කම්පැනියට එක රුපියලක් හම්බ කරන්න අපි රුපියල් 30ක් ගෙවනවා. මේක නම් එක රුපියලක් හම්බ කරන්න රුපියල් 8.70ක් ගෙවනවා. මේක නම් එක රුපියලක් හම්බ කරන්න රුපියල් 13ක් ගෙවනවා. ඒක තමයි මේ කියන්නේ. මේක නම් එක රුපියලක් හම්බ කරන්න රුපියල් 70ක් ගෙවනවා. මේක ගොඩක් වැඩි එක රුපියලක් හම්බ කරන්න රුපියල් 100කට කිට්ටු වෙන ගෙවනවා. ඒතර මේක අඩු වෙන්න තමයි හොඳ. දැන් මේක ගත්තොත් එක රුපියලක් හම්බ කරන්න අපි ගෙවන්නේ රුපියල් 5ක් වගේ. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා year over year කියලා. දැන් කම්පැනි එක දිගට ඔපරේට් වෙනවනේ. ඒතකොට හොඳ කම්පැනියක් නම් මේ හම්බ කරන ඒ කියන්නේ ලබන ලාභය එක දිගට වැඩි වෙන්න එපා. ඒ වැඩි වෙන
ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට තමයි අවුරුද්ද ඒ කියන්නේ පහුගිය මාස 12යි ඊට කලින් මාස 12යි අතර මේ මෙයාලා ලාභ ලබන ප්‍රමාණය වැඩිවීම ප්‍රතිශතයක් විදිහට තමයි මෙතන තියෙන්නේ. ඊය කියන එක. එතකොට මේ තුනෙන් කියන්නේ සරලව කම්පැනි එක ලබන ලාභය සම්බන්ධ දේවල් තමයි මේ තියෙන්නේ. කියන්නේ මේක පොසිටිව් මේක වැඩි වෙනවා කියන්නේ මේක ධන වෙලා ලොකු ගාණක් මේක එක දිගට වැඩි වෙගෙන යනවා කියන්නේ මේ කම්පැනි මේ ග්‍රෝ වෙනවා කියන එක. ඊට පස්සේ ඒක විතරක් වැඩක් නැහැ. දැන් අපි බලන්න ඕන කම්පැනි ග්‍රෝ වුණාට වැඩක් නැහැ නේ අපිට දැනට තියෙන වටින කියන එයාලා හම්බ කරන ගානට වැඩිය අපි ලොකු ගාණක් ගෙවන්න වෙනවා නම් වැඩක් නැහැ නේ ග්‍රෝ වුණා කියලා දැනට. එතකොට අපි බලන්න ඕනේ ඒකට රුපියලක් හම්බ කරන්න අපි කීයක් ගෙවන්න ඕනද කියලා. දැන් මේකේ රුපියලක් හම්බ කරන්න අපි ගෙවන්න ඕනේ යාලා රුපියල් 100ක් විතර. එතකොට ඒක ලොකු පාඩුයිනේ. ඒක තමයි මෙතන තියෙන්නේ. EPS කියන්නේ මේ හම්බ කරන ගාන. එතන වැදගත් වෙන්නේ මෙන්න මේකයි. මේකෙන් කියනවා කම්පැනි ග්‍රෝ වෙනවද නැද්ද කියලා. දැන් මේක රිනේව තියෙන සමහර අය. අනිත් පැත්ත ගත්තොත් මේවා. මේ රින. එකෙන් කියන්නේ ගිය අවුරුද්දටත් සාපේක්ෂව පහුගිය මාස 12ට කලින් මාස 12ට සාපේක්ෂව පහුගිය මාස 12යි තව අඩු වෙලා කියන එක. ඒ කියන්නේ එයාලා ලබන ලාභය තව අඩු වෙලා කියන. ඒ කියන්නේ එතකොට ඒක නෙගටිව් සයින් එක, බෑඩ් සයින් එක. ඒක කොළ පාට කියන්නේ ඒක හොඳයි කියන එක. ඒක විතරක් වැඩක් නැහැ. P මේකත් බලන්න ඕනේ. එයාලා රුපියලක් හම්බ කරන්න අපි කොච්චර ගෙවනවද කියන්නේ. ඒක පුළුවන් තරම් අඩු වෙන එක තමයි අපිට වාසි. දැන් මේ කම්පැනි එක ගත්තොත් එයාලට රුපියලක් ලාභයට අපි ගෙවන්නේ රුපියල් 2ක්. රුපියල් 2ක් වගේ. මේකේ රුපියලක් එයාලට ලාභ ගන්න රුපියලක් වගේම තමයි අපි ගෙවන්නේ. ඒක තමයි එකෙන් කියන්නේ. ඊට පස්සේ මෙතන කොලම් දැන් මේක earnings නේ. කම්පැනි එක ලබන ලාභය ගැන තමයි මේක එතන කතා කරන්නේ. මේක වටිනම දේ මතක තියාගන්න මේකයි. මේක එක අතරමැද එක. මේකයි තමයි වටින්නේ. මේක පොසිටිව් කියන්නේ කම්පැනි දියුණු වෙන ගමන් තියෙන්නේ. මේකෙන් කියන්නේ අපි යාලට රුපියලක් හම්බ කරන්න කොච්චර ගෙවන්න ඕනද කියලා. අවුරුද්දකට. දැන් මේකෙන් කියන්නේ කම්පැනි දැන් නිකන් රන් වෙන්නේ නැහැ නේ කම්පැනි වල තියෙනවනේ ඇසෙට් කියන්නේ කියන්නේ කම්පැනි තියෙන සල්ලි වෙන්න පුළුවන් දේපල වෙන්න පුළුවන් ඒව තමයි ඇසෙට්ස් කියන්නේ. මේකෙන් කියන්නේ මේ net asset value කියන්නේ ෂෙයා එකක් ඔයා ගන්න ෂෙයා එකක් තියෙනවනේ ඒකට සාපේක්ෂව එයාලගේ ඇසෙට් ටික තියෙනවනේ ඇසෙට් කියන්නේ දේපල සල්ලි වෙන්න පුළුවන් ඉඩකඩම් වතු පිටි ෆැක්ටරිස් ලයිව් ස්ටොක්ස් කියන්නේ මොනවා හරි සත්තු ඉන්නව නම් එහෙමයි ෆාම් එකක් නම් එහෙමයි ඒ වගේ තියෙනවනේ මේ මැෂින්ස් තියෙනවා එහෙමයි ඒ ඔක්කොගේම වටිනකම එකතු කරලා දැන් හිතන්නකෝ අද ඒ ඔක්කොම ටික විකුණනා කියලා විකුණනොතින් ඔයාගේ ෂෙයා එකට ලැබෙන ගාණ තමයි මේ තියෙන්නේ නැව් කියන්නේ. කියලා ඔයා ගන්න ෂෙයා එකට ලැබෙන ගාණ. දැන් උදාහරණයක් විදිහට මේ කම්පැනි ගත්තොත් ඔයා රුපියල් 34ක් දීලා ගන්නෙ. හැබැයි මේ දැන් එකපාරට කම්පැනි තියෙන ඔක්කොම ටික විකුණනොතින් ඔයාගේ ෂෙයා එකක වටිනකම මේ රුපියල් 44ක්. මේකේ තේරුම ඔයා ගෙවන ගාණට වැඩිය ඇත්තටම කම්පැනි නිකන් දැන් විකුණනත් ඊට වැඩිය ලාභයක් තියෙනවා ඔයාට ඇසෙට් ඒකේ තියෙන දේපල ප්‍රමාණය ගත්තා. ඒක තමයි කියන්නේ. දැන් අර එහෙම හිතනකොටත් අපිට අර මේ කලින් වගේම මේක අතරේ අනුපාතයක් තියෙන්න ඕන වගේ එකක් හිතෙනවා. ඒක තමයි මේ PB කියන්නේ. PB කියන්නේ මේ ඔයාගේ ගෙවන ගාණ සහ මේ ඒ කම්පැනියේ තියෙන දේපල වල වටිනකම අතර අනුපාතය. දැන් මේකේ ඔයාලා ගෙවන ගාණ තියෙන කියන්නේ මෙතන මේකෙන් කියන්නේ සරලව මේක අඩුයි කියන්නේ හොඳයි කියන එක. කියන්නේ එයාලගේ එක රුපියලක වටිනාකමක් තියෙන මේ
දේපල වලට ඔයා ගෙවන්න ඕන ගාණ තමයි මෙතන කියන්නේ. දැන් කලින් එකේ තියෙන්නේ යාලගේ රුපියලක් හම්බ කරන්න අපි ගෙවන්න ඕන ගාණනේ. ෂෙයාර් එක ගනිද්දි මේකේ තියෙන්නේ රුපියලක වටිනාකම තියෙන දේපල වලට ඔයා ගෙවන්න ඕන ගාණ. මෙතන රුපියලක් ගන්න ඔයා ගෙවන්න ඕන 777. එතන රුපියලක් ගන්න ඔයා ගෙවන්න ඕන 763. ඒතකොට මේක අඩුයි කියන්නේ ලාභයි කියන එක. මේක වැඩි කියන්නේ දැන් මේ එයාලගේ රුපියලක දේපල වලට ඔයා රුපියල් 2ක් ගෙවන්න ඕන. එතකොට මේක වැඩි ප්‍රීමියම් කියලා කියන්නේ වැඩි ගානකට තමයි දෙන්නේ. මේක රුපියලකට රුපියලක් වගේ පෙයා. මේක ගොඩක් වැඩි ප්‍රීමියම් කියලා. මේක ලාභයි. එයාලගේ රුපියලක වටිනාකමට ඔයා ගෙවන්නේ රුපියල් 780ක් වගේ. 760ක් වගේ ගන්න රුපියල් ඩිස්කවුන්ට් එකක් කියන්නේ. උඩම් ලාභ. ඔය වගේ තමයි ඔක තියෙන්නේ. හැබැයි මේක ඊට පස්සේ මම අර කලින් කියපු වගේ මෙතන තියෙනවා සමහර ඇසෙට් කම්පැනිස් මේ තියෙන දේපල ප්‍රමාණය එක දිගට වැඩි කරගන්නවා සහ අඩු කරගන්න. එතකොට මේ ඒක තමයි මේ කියන්නේ. කලින් මාස 12 සහ ඊට කලින් මාස 12 අතර මේ තිබ්බ ඇසෙට් මේ වෙනකොට තියෙන ඇසෙට් උයි ඊට මාස 12කට කලින් තියෙන ඇසෙට් උයි අතර වැඩිවීමක් තියනවාද අඩුවීමක් තියනවාද කියන්නේ. මේක නම් කලින් අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්ද 19කින් වැඩි වෙලාද. ඒක අඩු වෙන්නත් පුළුවන්. අඩු වෙච්ච තියෙනවා. මේ ලොකු ගානකින් අඩු වෙලා තියෙනවා. අඩු එහෙම ලොකුවට නෙගටිව් ගිහින් තියෙනවා කියන්නේ ඒක බෑඩ් සයින් එකක් වෙන්න පුළුවන්. ඒක විතරක් හිතන්න හොඳ නෑ මේකත් එක්ක හිතන්නවා. ඔය එකක් තමයි ඒක අඩු වෙනවද වැඩි වෙනවද කියන එක. ඒකේ තේරුම යාලා ඇසෙට් වැඩි කරගන්න පුළුවන් අඩු කරගන්න පුළුවන්. මේක අර earnings වලට වැඩිය මේක ඒ තරම් ඉම්පෝටන්ට් නෑ. මොකද හැම කම්පැනියක්ම ඇසෙට් අඩු වැඩි කරගන්නේ නැහැ නේ. ඇසෙට් වටින්නේ නැති කම්පැනිස් තියෙනවා. ඒක නිසා මේක ඉම්පෝටන්ට්. earnings කියන එක ඉම්පෝටන්ට් නැති අවස්ථා තියෙන්න පුළුවන්. මම කියන්න ඒක. මේ හැබැයි ඊට වැඩිය මේක ජෙනරලි මේ එහෙම ඇසෙට් එකතු කරන්නේ නැති කම්පැනි තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට software කම්පැනි එකක් ගත්තොත් එයාගේ ඇසෙට් නැහැනේ මොකද. එතකොට මේක ඔයා එයාලගේ රුපියලක ඇසෙට් එකකට ඔයා ගෙවන ගාණ ලොකු ගාණක් වෙන්න පුළුවන්. මොකද එයාලා ගාව තියෙන්නේ නිකන් ওই කම්පියුටර්ස් ටිකක් විතර වෙන මොකුත්ම නැහැ. software කම්පැනි ගන්න. එතකොට එයාලගේ ඇසෙට් ටික එකපාරට විකුණුනොත් ඔයාට ෂෙයාර් එකේ ප්‍රයිස් එකට සාපේක්ෂව හම්බ වෙන ගාණ එන පොඩි ගාණක් වෙන්න පුළුවන්. ඒකෙන් විතරක් කම්පැනි වටනකම බලන්න බෑ. මේක ඉම්පෝර්ටන්ට්. මේක ඒ කියන්නේ කම්පැනි කාලයක් දුවපු පරණ කම්පැනියක් නම් මේක අනිවාර්යයෙන්ම ඉම්පෝර්ටන්ට්. earnings කියන එක මේක ඉම්පෝර්ටන්ට් නැති වෙන තැනක් තියෙන්න පුළුවන්. තන කම්පැනිය මේ ලොකුවට වියදම් කරනවා කියලා මේ අලුත් නිකන් අනාගතේ ලාභ ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන සමහර දේවල් වල. එතකොට මෙයාලගේ ලාභේ නැහැනේ. ලාභයක් ඉතිරි වෙන්න දෙයක් නැහැනේ. මෙයාලා අනාගතේ වටිනකමක් ගන්න හිතාගෙන ආයෝජනය කරනෝනේ කායි. එතකොට මේක අඩු වෙන්න පුළුවන්. ඒ වගේව කියාපුලි බලන්න ඕන. උදාහරණයක් විදිහට එක උදාහරණයක් තමයි දැන් අලුතෙන් පටන් ගත්ත කම්පැනියක්. එයාලා ලැබෙන ලාභය ඔක්කොම එකක් තමයි ලැබෙන ලාභය අඩුයි. තාම එයාලා බිස්නස් එක හදාගෙන යන්නේ. මේ තියෙන ලැබෙන ලාභෙත් ඔක්කොම එයාලා වියදම් කරනවා අනාගතේ වෙනවා. ඒකට මේක අඩු වෙන්න පුළුවන්. ඒක එතකොට අර කම්පැනි මේ බැලන්ස් ෂීට් එකේ කම්පැනි රිපෝට් ටික බලලා ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන කම්පැනි මොකද්ද කොහෙටද යන්නේ කියලා. මේකත් ඒ වගේ මේක තේරුම් ගන්න ඕන දේ තමයි ඒ කම්පැනිට එයාලා කරන බිස්නස් එකට සාපේක්ෂව එයාලගේ තියෙන දේපල වල වටිනකමක් එයාලට තියෙනවද නැද්ද කියලා. එහෙම තියෙන එකක නම් මේක ගැන කන්සිඩර් කරන්න ඕන ලොකුවට. ඒක තමයි. මේක කම්පැනියේ ඉන්න තැන අනුව තීරණය වෙනවා. ඒ කියන්නේ යන පැත්ත සහ තැන අනුව මේක කම්පැනි වර්ගය අනුව තීරණය වෙනවා. මොන වගේ කම්පැනියක්ද කියන එක. ඊට පස්සේ ඊළඟ කොලම් එක තියෙන්නේ මේක මේ DY කියන්නේ ඩිවිඩන්ඩ් yield එක. ඩිවිඩන්ඩ් yield කියන්නේ සමහර කම්පැනිස් තියෙනවා. ඒ කම්පැනිස් ලැබෙන ලාභයෙන් ප්‍රමාණයක් ඔයාලට ගෙවන්න තීරණය කරන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. ඔයා DY කියන්නේ මේ ඔයා ගෙවන ගාණ තියෙනවනේ. ඒක
ඒකට සාපේක්ෂව ඔයාලට ලැබෙන ගාණ ප්‍රතිශතයක් විදිහට. උදාහරණයක් විදිහට මේක මේක නිකන් එස්ටිමේට් එකක්. ඒ කියන්නේ කලින් අවුරුද්දේ ගියපු ගානට සාපේක්ෂව තමයි මේක හදාගෙන තියෙන්නේ. එතකොට මේ අවුරුද්දේ කම්පැනි සමහරට ලාභ ලබන්නේ නැහැ කියමුකෝ, පාඩු වෙනවා. එහෙම වුණොත් මේ අවුරුද්දේ මේක අඩු වෙන්න පුළුවන්. මේක සම්පූර්ණ කම්පැනි තීරණයක්. කම්පැනිට තීරණය කරන්න පුළුවන් මේක ගෙවන්නේ නැහැ කියලා මේ අවුරුද්දේ ඊළඟ අවුරුද්දේ ආයෙ ගෙවන්න පුළුවන්. ඒක කම්පැනි ඩිරෙක්ටර්ස්ලා එකතු වෙලා ගන්න තීරණයක්. මේ ඩිවිඩන්ඩ් එක ගෙවනවද නැද්ද කියන එක කම්පැනි පර්ෆෝමන්ස් බලලා හරි මොකක් හරි යාළගේ හේතු මත. එතකොට මේක වෙනස් වෙන්න පුළුවන්. ඒ වුණාට ඉතින් අර කලින් අවුරුද්දේ ගෙවපු එකට සාපේක්ෂව අපිට නිකන් හිතා ගන්න පුළුවන් මේ වගේම එකක් මේ අවුරුද්දේත් එයි කියලා. මොකද අවුරුදු දෙකක් අතර ලොකුර කම්පැනියන් වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ තියෙන්නේ මෙතන ROE කියන එක. ROE TTM කියන්නේ 12 months කියන එක කලින් එක වගේම. මේ ROE කියන්නේ කම්පැනි එකක් ෂෙයා හෝල්ඩර්ස් ලගේ මේක තියෙන ෂෙයා හෝල්ඩර්ස් ඉක්විටි කියලා එකක්. ෂෙයා හෝල්ඩර්ස් ලගේ ෂෙයා හෝල්ඩර්ස් ඉක්විටි කියන්නේ කම්පැනි තියෙන ඇසෙට් ප්‍රමාණය තියෙන. ඇසෙට් ප්‍රමාණයෙන් කම්පැනි තියෙන ලයබිලිටි ප්‍රමාණය අඩු කරාම එනවා ෂෙයා හෝල්ඩර්ස් ඉක්විටි කියලා. ඒක නෙගටිව් වෙන්නත් පුළුවන්. නේ තියෙන ලයබිලිටිස් ටික මේ වැඩි නම් ඇසෙට් වලට වැඩිය. එතකොට ෂෙයා හෝල්ඩර්ස් ඉක්විටි කියන්නේ ඇසෙට් ටිකෙන් ලයබිලිටිස් ටික අඩු කරන් පස්සේ එන ගාන. ඒකට සාපේක්ෂව කොච්චර කම්පැනිය ලාභ ලබනවද කියන එක තමයි මේකෙන් කියන්නේ. කියන්නේ ඒක නිකන් ෂෙයා හෝල්ඩර්ස් ලගේ තියෙන වැලියු එකට සාපේක්ෂව කම්පැනි කොච්චර ලාභ ලබනවද? මේකේ ඔයා ගෙවන ගානට සාපේක්ෂවනේ. මේක කියන්නේ නිකන් ෂෙයා හෝල්ඩර්ස් ලට අයිති වැලියු එක තියෙනවනේ. කම්පැනි පොත්තෙන් ඇසෙට් ටික අරගෙන කම්පැනි විකුණනොත් ඇසෙට් එක විකුණලා යන්න තියෙන ලයබිලිටිස් ටික සෙටල් කරන්න බෑ. එතකොට ඒ අතර පරතරයනේ ෂෙයා හෝල්ඩර්ස් ලගේ වටිනකම කියන්නේ. ඒකට සාපේක්ෂව කම්පැනි කොච්චර ප්‍රොෆිට් කරනවද කියන එක තමයි මේකෙන් කියන්නේ. මේක හැම කම්පැනි එකටම එහෙම වැදගත් නොවෙන්න පුළුවන්. කම්පැනි වර්ගයන් වල තීරණය වෙනවා. ඊට පස්සේ ඒක කොච්චර අවුරුද්දක් ඇතුළත වැඩි වෙලාද හෝ අඩු වෙලාද කියන එක තමයි කියන්නේ. ඕක තමයි මේක හැම සෙක්ටර් එකටම අදාළ නැහැ. මේ සමහර සෙක්ටර්ස් වලට මේක වටිනවා. කොහොමද ඉතින් මේක වැඩි වෙන එක හොඳයි, මේකත් පොසිටිව් වෙන එක හොඳයි. මේ ඒක තමයි සාමාන්‍යයෙන් බලන් තියෙන්නේ. ROI අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙවි යන එක හොඳයි. සහ මේ පොසිටිව් ROI එකක් තියෙන එක හොඳයි. ඊළඟ එක තමයි මේ සිග්නල් කොලම් එක. සිග්නල් කොලම් එකේ MACD කියන්නේ මොකක්ද කියලා මම එක්ස්ප්ලেইন කරලා තියෙනවා තව වීඩියෝ එක. SMA මේ තුනම සරලව මේ මොකක්ද කියලා මම වෙනම වීඩියෝ එක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඒක බලන්න. ඊට පස්සේ මේ තියෙන රිස්ක් ඉන්ඩිකේටර්ස්. රිස්ක් ඉන්ඩිකේටර්ස් කියන්නේ නිකන් ෂෙයා එක නිකන් ප්‍රයිස් එක ගත්තොත් කොතනද තියෙන්නේ කියන එක වගේ. ATR කියන්නේ මේ නිකන් ඒක වෙලොසිටි නිකන් අර මේ කියලා තියෙන එකම තමයි. නිකන් කොච්චරේ ස්ටොක් එක උඩ පහළ යනවද කියන එක වගේ. වේගින් කොච්චර වේගින් කියන්නේ අර ස්ටොක් මාකට් එකේ සමහර ඒවා කියනවා. දැන් අර අපි කලින් දැක්කේ කේටනෝ එක ගත්තා මේ වගේ එකක් ගත්තොත් මේ නෑ මේක නෑ ප්‍රෝටීන් බොක්ස්. මේ වගේ එකක් ගත්තොත් දැන් මේ ලොකු ප්‍රෝටීන් ප්‍රොක්සි එකක් තියෙනවා. අපි ඒකෙදි කිව්වේ අපි මේ වගේ ඒවා මේ වේගෙන් මූව් වෙන්නේ නැහැ කියලා. මේ ලෝ ටර්න්ಓවර් වෙලොසිටි එකක් තියෙනවා. ඒ මිලියනයක් දැම්ම කියලා මේක වෙනස් වෙන්නේ. මිලියන දෙකක් දැම්ම කියලා මේක වේගෙන් වෙනස් වෙන්නේ. ඒ වගේ මේ ATR රිස්ක් එක අඩුයි. කියන්නේ ස්ටොක් එක නිකන් වේගෙන් උඩයට යන්නේ මේ සාමාන්‍ය ගානට තියෙනවා. ලොකු වෙනස්කම් නැතුව. ඒක තමයි මේක කියන්නේ. එතකොට අර
මේක බැඩි කියන්නේ ස්ටොක් එක වේගෙන් මේ එහා මෙහා වෙනවා කියන එක. දැන් මේ වගේ පෙනි ස්ටොක්ස් වල එහෙම මේක ගොඩාක් වැඩි මේ පොඩි පොඩි ස්ටොක් වල ගොඩක් මේ වගේවත් තියෙන පුළුවන් මේවා ලෝ මේ ප්‍රෝඩින් ප්‍රොක්සිස් තියෙන සාපේක්ෂව මේ වගේ ස්ටොක් මේ වේකින් එහෙම යන්න පුළුවන්. ඒක හින්දා දැන් ඔය ඕඩර් බුක් එකක් ගිහිල්ලා බලුවොත් මේකේ තියෙන පුළුවන් මේ ගානට එකක් තියෙන ඕඩර් 10ක් 15ක් උඩ දාලා තියෙනවා. ඊළඟ එක තියෙන්නේ ආයෙ 2400ට විතර. ඊළඟ එක තියෙන්නේ ආයෙ 2200ට. ඕ වගේ තමයි. එතකොට මේ මිලියන එකක් මේකට දැම්මොත් වේගෙන් ඔයක උඩ පහළ යන්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ රිස්ක් එක. ප්‍රයිස් එක කොච්චර වේගෙන් අඩු වැඩි වෙනවද කියන්නේ. අඩු කාලයක් ඇතුළත. දැන් බීටා කියන්නේ මේක මේ එතන SPI එක තියෙන. කියන්නේ මාකට් එකේ ප්‍රයිස් එකට සාපේක්ෂව මේක මේ කොච්චර වේගෙන් එහා මෙහා වෙනවද කියන එක. සමහර ඒ කියන්නේ මේක අඩුයි කියන්නේ දැන් මේක මේ අඩුයි තියෙන්නේ. මේක අඩුයි කියන්නේ හොඳයි කියන එක නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය මේක සාමාන්‍ය ගානක තියෙනවා කියන්නේ හොඳයි කියන එක. මේ ඒ කියන්නේ මාකට් එකට සාපේක්ෂව මේකේ වේගෙන් අඩු වැඩි වෙනවා කියන්නේ මේ මම මේක සෝට් කරන්නම්. මේක ගොඩාක් වැඩි කියන්නේ මාකට් එක පොඩ්ඩක් උඩ ගිය ගමන් මේක ගොඩාක් වේගෙන් උඩ යන්න පුළුවන්. ඒ වගේම මාකට් එක ඩවුන් වෙද්දි මේක ඊට වැඩිය ගොඩාක් වේගෙන් ඩවුන් වෙන්න පුළුවන්. මාකට් එකට සාපේක්ෂව එන ලොකු වේගකින් මේක උඩ පහළ යනවා. ඒ වගේම මේක අනිත් පැත්ත තියෙන්න පුළුවන් මාකට් එකට සාපේක්ෂව මේ අනිත් පැත්තට යන්නේ. කියන්නේ මාකට් එක උඩ යනකොට මේක යට යනවා. මාකට් එක යට යනකොට මේක උඩ යනවා. ඒ වගේ සම්බන්ධතා තියෙන ඒවාත් තියෙනවා. ඊට පස්සේ අරක ඒ අනිත් එක තමයි ඒව ගොඩක් අඩුයි ඒවා තියෙන්නේ. කියන්නේ මාකට් එක කොහෙ ගියත් ඒක එක තැන තියෙනවා. ලොකුවට ඒක එහෙට මෙහෙට වෙන්නේ. එහෙම ඒවාත් තියෙනවා. ඒක ගොඩාක් වැඩි කියන්නේ මාකට් එක යන පැත්තට ඒක ඊට වැඩි දෙගුණයක්. දැන් මේක ගොඩාක් වැඩි කියන්නේ මාකට් එක යන පැත්තට ඊට වැඩි දෙගුණයක් වගේ වෙන්නේ ඒක යනවා. ඒකත් කන්සිඩර් කරන්න අවශ්‍ය එකක් ඉන්වෙස්ට් කරන්න. ඉන්නේ මේකේ මේ සති පහුගිය සති 52ම ගත්තන් පස්සේ ස්ටොක් එකක දැනට තියෙන ප්‍රයිස් එක තියෙනවනේ. ඒ ප්‍රයිස් එක ওই සති 52 උඩ වැඩිම ගානයි. ඒක සති 52 ඇතුළත ස්ටොක් එකේ ප්‍රයිස් එක ගිහිපු වැඩිම ගානයි අඩුම ගානයි අතර පරාසයක් තියෙනවනේ. ඒ පරාසයෙන් කොතනද තියෙන්නේ කියලා. මේ ස්ටොක් එක ගත්තොත් මේ සති 52 පරාසයෙන් උඩම තමයි තියෙන්නේ. ඒක පීක් එකට ගිහින් තියෙන. ඒක තමයි මේක රතු වෙලා තියෙන්නේ මේ පහුගිය අවුරුද්දෙම ප්‍රයිස් ගත්තම ඒනුත් මේක දැන් තියෙන්නේ උඩම. දැන් මෑත කාලේ තමයි වැඩිම උඩක් ගිහින් තියෙන්නේ. මේක අනිත් පැත්ත ගත්තොත් ලෝ කියන්නේ මේ පහුගිය අවුරුද්දෙම ගත්තොත් ඊට සාපේක්ෂව ගොඩාක් යට තියෙන්නේ මේක ප්‍රයිස් එක. පහුගිය අවුරුද්දට සාපේක්ෂව නිකන් හොඳටම ප්‍රයිස් එක වැටිලා තියෙන්නේ. ඒ වගේව තමයි. එතකොට ඔයාලට මේක අවශ්‍ය වෙන්නේ. එතකොට අර පහුගිය අවුරුද්දට සාපේක්ෂව දැන් හිතන්න දැන් බයි කරන්න හදන්නේ කිය. එතකොට ඒක උඩරිම උඩ ගිහිපු තැනකදීද අපි බයි කරන්නේ නැත්නම් යටම තැනකදීද බයි කරන්නේ. ඒක ගැන අවබෝධයක් ගන්න තමයි ඒක තියෙන්නේ. මේ ඊට පස්සේ මේ ටික මේ කොලම් එක ඊට පස්සේ තියෙන මේ කොලම් එකේ තියෙන මාකට් කැප් එක. ඉතින් පහුගිය සතියේ කොච්චර වේරුණාද? පහුගිය මාසේ කොච්චර වෙනස් වුණාද? ඔක්කොම එහෙම මේ මාකට් කැපිටලයිසේෂන් එක වෙනස් වෙනවා. ওই ටික තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ තියෙන ඔය දැන් ඔය කම්බයින් එකනේ කතා කරේ. ওই ටික කෑලි වලට කඩලා නිකන් සරල කරලා තියෙන ෆන්ඩමෙන්ටල්ස් විතරක් තියෙන එක. අර ටිකම තමයි තියෙන්නේ එකේ. බලන්න. එකම ටික මේ නම් ටික. දැන් ටෙක්නිකල්ස් ටික වෙනම කඩලා තියෙනවා. ඊට පස්සේ මාකට් කැප් එකෙන් කඩලා තියෙනවා. දැන් හීට් මැප්ස් කියලා එකක් තියෙනවා. හීට් මැප්ස් කියන්නේ මේක මේ නිකම්ම ස්ටොක් මාකට් එකේ තියෙන ස්ටොක් ටික එයාලගේ මාකට් කැප් එකත් එක්ක ඩ්‍රෝ කරලා තියෙන්නේ
මේ අද දවසේ කොච්චර ප්‍රයිස් එක අඩු වුණාද වැඩි වුණාද කියලා percentage එකක්. කලර් එක එන්නේ මේ වැඩි වුණා නම් green වෙනවා, අඩු වුණා නම් red වෙනවා. ඒ ප්‍රමාණ අනුව තමයි කලර් එකේ ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒක තමයි ටික කියන්නේ. ওই ටික තමයි තියෙන්නේ. මේ ස්ක්‍රීන් එකේ තව මේ ෆීචර්ස් තියෙනවා නිකන් ස්මාර්ට් සෝප් වගේ ඇක්ෂන් මම ඒක පස්සේ වෙලා වීඩියෝ එකකින් කියන්න. දැනට ওই ටික තමයි සරලව මේ ලෑන්ඩින් පේජ් එකේ තියෙන මේ